උතුම් වූ විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව ඔබට ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. තරු වලල්ලේ තුන්වන ලග්නය තමයි මිතුරු රාශිය කියලා කියන්නේ. ඉතින් අපගේ අස්ට්‍රොලොජි ජයවීර කියන YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. තරු කියන YouTube නාලිකාවත් අස්ට්‍රොලොජි ජයවීර YouTube නාලිකාවත් subscribe කරලා එකතු වෙන්න. ඔබගේ ජීවිත කතාව දවසේ ලග්න පලාපල ප්‍රකාශයේ මාසයේ ලග්න පලාපල ප්‍රකාශයේ ප්‍රබල ග්‍රහරපා පිරුණු හරියට දැනගන්න ඔබත් කැමති නම් අපගේ අස්ට්‍රොලොජි ජයවීර කියන YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ජූනි මාසය කියලා කියන්නේ මිතුරෙන් ඉපදිච්ච ඔබට මෙවැනි ග්‍රහ සිත්තමක් තිබෙන කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. ඔබේ ලග්නස්ථානගතව බුධ සිකුරු තැන්පත් වෙලා ඉන්නවා. බුධගේ බද්රා කියන පංචම පුරුෂ රාජෝගයේ ඔබට හදලා දීලා තියෙනවා. ලග්නෙන් දෙකේ බ්‍රහස්පති උච්ච වෙලා ඉන්නවා. ගුරු හංස කියන යෝගය නිර්මාණය කරගෙන. ලග්නෙන් තුනේ කේතු සටහන් වෙලා ඉන්නවා. හතරවැන්නේ චන්ද්‍රයා තැන්පත් වෙලා ඉන්නවා. පස්වැන්නේ ග්‍රහයෝ නැහැ. හත්වැන්නේ චන්ද්‍රයා තැන්පත් වෙලා ඉන්නවා. නවයේ රාහු තැන්පත් වෙලා ඉන්නවා. 10 වෙන්නේ සෙනසුරු ඉන්නවා. 11 වෙන්නේ කුජ තැන්පත් වෙලා ඉන්නවා. මෙවැනි ග්‍රහ සිත්තමක් එක්ක තමයි ඔබට මෙම ජූලි මාසය ආරම්භ වෙන්නේ. ජූලි මාසෙ පුරාට ඔබ හැමෝමත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න පෙළඹෙනවා. ඒ වගේම හිතට අධික වශයෙන් ලොකු සැහැල්ලුවක් දැනෙනවා. තමන්ගේ අතර ලෝකයේම ලැබුණා වගේ ඔබට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඒ වගේ තමන්ගේ දරුවන් සමග තමන්ගේ පවුලේ සමාජිකයන් එක්ක හොඳට සතුටින් කාලය ගත කරනවා. ඔබ ජීවිතේ යම් යම් හැල හැප්පීම් කරදර බාධක පහු කරලා ආපු කෙනෙක්. මෙතුණ කියන්නේ නර රාශිය. ඉතින් මනුෂ්‍ය රාශිය තුල ඔබ ඔබගේ ජීවිත කතාව ජූන් මාසෙ වෙනස් කර ගන්න හදා. ඒ වගේම බුධ ග්‍රහය ලග්නස්ථානගතව ගමන් කරන මාසය. තමන්ගේ අතට මුදල් කොහෙන් හරි ලැබෙනවා. දියුණු වෙන්න ඕන කියලා අධික ආශාවක් තියෙන කාල පරිච්ඡේදයක්. බුධ ලග්නේ ගමන් කරද්දී ඔබට ලැබෙනවා ජන ප්‍රසාදය, සමාජයේ ආකර්ෂණය, ඒ වගේම ධනෙ. උත්තර දිශාවට අධිපති වගේම කුවේර දෙවියන්ගේ නියෝජිතය තමයි බුධ ග්‍රහය. නැත්තම් ග්‍රහලෝකතරයේ භාණ්ඩාගාරික. බුධ ලග්නේ ගමන් කරද්දී ඔබ හොඳට මොලෙන් හිතලා වැඩ කරනවා. මිතුරේ ඉපදිච්ච ඔබට කිසිම කෙනෙකුට මේ කාල පරිච්ඡේදය තුළදී කරදරයක් බාධා කරන්න බෑ. ඔබගේ ව්‍යාපාරික ස්ථාන ඔබ හොඳට පවත්වාගෙන යන්න ගොඩක් උත්සාහවන්ත වෙනවා. ඒ වගේම බලාපොරොත්තු නොවෙච්ච විදිහට Tamanට සෑම විටම ධනය කියන එක ආකර්ෂණය වෙනවා. ඒ වගේ හැමෝගෙම හිතවත් භාවය, හැමෝගෙම තියෙන හිතවත් ස්වභාවය ඔබට වැඩි වෙනවා. මතක තියාගන්න. ඒ වගේම ඔබ පෞරේ ආදරණීය පුද්ගලයෙක් බවට පත් වෙන මාසයක්. දැන් මෙතන ඉපදිච්ච ඔබ ගොඩක් බුද්ධිමත් තමයි හැමදාම හිතන්නේ. බුද්ධිමත් හිතලා තීරණ ගන්න කාල පරිච්ඡේදය. ලස්සන අදින්න පළදින්න හිතනවා. ඒ වගේම හැමෝගෙම ආකර්ෂණය ලැබෙනවා. යනතන ජාග්‍රහණ ලැබෙනවා. කරදර බාධකයෙන් දොර ඉවත් වෙලා යනවා. ඉතින් මේ මිතුරු ලග්න ධාරින්ට බ්‍රහස්පති දෙකේ ගමන් කරනවා. බ්‍රහස්පති දෙකේ ගමන් කිරීමත් එක්ක තමන්ට තිබෙන බාධක ඉවත් කරලා දානවා. ඒ බාධක බලාපොරොත්තු ඉෂ්ට සාධන කරගන්න ඔබට හැකියාව ශක්තිය උදා කරලා දෙනවා. විදේශගත වෙන්නත් අපේක්ෂාවක් තියෙන කට්ටියට විදේශගත වීමේ වාසනාව ශක්තිය උදා කරලා දෙනවා. ඒ වගේ ඔබේ කේන්දරේ හතර වැන්නාදකස ධනස්ථානගත තැන්පත් වෙලා ගමන් කරන මාසය. හතර අධිපති ලග්නේ ගමන් කරද්දී ගයක් දොරක් හදාගන්න, ගෙවල් දොර අපිට තියෙන කරදර බාධක ඉවත් කරගන්න ඔබ කරන උත්සාහවන්ත වෙනවා. ඔබ කාලයේ ශ්‍රමයෙන් ගොඩක් මිඩංගු කරනවා තමන්ගේ පවුලේ සමාජිකයන්ගේ සුබ සිද්ධිය උදෙසා. අනිවාර්යයෙන්ම ජූලි මාස තුරදී තමන්ගේ පවුලේ සමාජිකයන්ගේ සුබ සිද්ධිය උදෙසා, ඔවුන්ගේ සෞඛ්‍ය උදෙසා, ඔවුන්ගේ තිබෙන සතුට උදෙසා ඔබ ඔබගේ කාලයේ ශ්‍රමය කෙරේ කැප කරලා දානවා. ඒක නරක දෙයක් නෙමෙයි, හොඳ දෙයක්. ගුරු දෙකේ ගමන් කරනවා. හැමෝටම ගෞරවයෙන් කතා කරනවා. ඔබගේ මූණ ලස්සන වෙනවා. මූණට ආලෝකය ලැබෙනවා. අර පිළිමනාප ස්වභාවයෙන් කටයුතු කරනවා. සෙනසුරු ගමන් කරන ඔබේ කේන්දරේ 10 වැන්නේ. රස්සාවට බාධක තියෙනවා.
රස්සාවේ දියුණුවක් සාර්ථකත්වයක් නැති ගතිය, කොච්චර මහන්සි වුණත් අර සාර්ථකත්වයේ අඩු ගතිය, ඒ වගේම තමන් අර අසාධාරණ ලක් වෙන ගතියක් ඔබගේ ජීවිතයේ තියෙනවා. සෙනසුරු 10 ගමන් කරද්දී එහෙමයි. ගොඩක් මහන්සි වෙනවා. හැබැයි මහන්සි වෙනකොට කොච්චර හම්බ කරත් සල්ලි ඉතුරු කරන්න අමාරුයි. මේ කාලේ මිතුරෙන් ඉපදිච්ච පොඩි ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ සඳහා කරන්න තියෙන ශාන්ති කර්ම තියෙනවා. මොකද මිතුරු ලක්ෂණ දාන්න ගොඩක් තියෙන ප්‍රශ්නේ තමයි රැකියාව පිළිබඳ ප්‍රශ්න. රස්සාව හරියට කරා යන්න බැරි ගතිය වර්තමාන කාලේ තියෙනවා. ඒ වගේ දියුණුව සාර්ථකත්වයක් අඩු ගතිය තියෙනවා. ඒ වගේ සෙනසුරු 10 ගමන් කරද්දී රස්සාව කරන්නම දෙන්නේ. එක්ක මොකක් හරි පවුලේ සමාජිකයට මොකක් හෝ ප්‍රශ්නයක් ඇවිල්ලා ඔබට ඒක නාදුනේ රස්සාව නතර කරන්න වෙනවා. ඉතින් ඔබගේ දින කැලෙන්ඩරේ ගත්තොත් අඩුම තරමේ දින 10ක් 15ක් නැත්නම් 5ක් 6ක් 7ක් නිවාඩුවක් දාන්න සිද්ධ වෙනවම තමයි. ඒ නිසා ඒ තරම් පීඩාත්මක කාලය ගත කරනවා. කුජ 11 වෙනි ගමන් කරනවා. කුජ 11 ගමන් කරද්දී ඔබ යකඩ සම්බන්ධ නිෂ්පාදන කරන කෙනෙක් නම් නැත්නම් ඉදිකිරීමේ ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් නම් යාන බහන හදන කෙනෙක් නම් නඩත්තු කරන කෙනෙක් නම් ගරාජ් එකක් පවත්ව යනවා. ඔබට හොඳට සල්ලි ලැබෙනවා. මොකද කුජ කියන්නේ ලෝහ වලට අධිපතියක්. භූමි පුත්‍ර. ඒ කියන්නේ භූමි පුත්‍ර කියලා කියන්නේ භූමියේ අධිපතියක්. ලෑන්ඩ් සෙල් වගේ දෙයක් ඔබගේ ඉඩමක් මොකක් හරි විකුණන්න දාලා තියෙනවා හොඳ කෙනෙක් ගන්න එනවා. ඒ වගේම වාහනයක් එහෙම විකුණන්න දාලා තියෙනවා නම් ඒක ගන්න හොඳ කෙනෙක් එනවා. ඔබට තියෙන සල්ලි හදිස්සියට ඉක්ම විසඳුමක් ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒක අනිවාර්යයෙන්ම ඒ කටයුතු සිද්ධ වෙනවා. ඉක්ම විසඳුමක් ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා. විශ්ව පිළිබඳ විශ්වාසය තබන්න. ඉගෙන ගන්න දුවපුතුන්ගේ අධ්‍යාපන කටයුතු වල තියෙන බාධක ඉවත් වෙනවා. රාහු නවයේ ගමන් කරනවා. දේශාන්තර ගමන් කරලා දේශාන්තර සංචාරය කරන ඔන්න අපර වාසනා ශක්තිය උදා වෙනවා. ඔබගේ හිත ඊටමත් දක්ෂ එකක් බවට පත් වෙනවා. ඔබගේ දක්ෂතාව වල ගොඩක් තිබෙනවා. ඉතින් මේ කාර්ය සීමාව ජූනි මාසෙ ඔබගේ බලාපොරොත්තු ඔබ ඉෂ්ට සාධනය කරගන්න වාසනා ශක්තිය උදාර තිබෙනවා. අපි ඔබට ධනාත්මක ලග්න පලාපල ප්‍රකාශයක් ලබා දුන්නු. අපගේ අස්ට්‍රොලොජි සර් ජයවීර කියන YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න, දායක වෙන්න. ඒ වගේම ඔබට හැකියාවක් තිබෙනවා ඔබේ කේන්දරේ හරියටම අකුරට පරීක්ෂා කරගෙන කේන්දර බලා ගන්න හැකියාවක් තිබෙනවා. නිමිති බලා ගන්න, කේන්දර බලා ගන්න, ප්‍රබල යන්ත්‍ර හදා ගන්න, මැනික් ප්‍රතිකර්ම කර ගන්න ඔබට හැකියාව ශක්තිය උදා වෙනවා. ඒත් ඔබේ ජීවිත වෙනස් කරගන්න ඔබ කැමති කෙනෙක් නම්, ජීවිතය වෙනස් කරගන්න ඔබ ආසාවක් තිබෙනවා නම් අද WhatsApp එක කරලා සම්බන්ධ වෙන්න. ඔබට හරියට කේන්දරේ පරීක්ෂා කරලා දීලා ඉවරලා නිවැරදි විදිහට ඔබට සියලුම දේවල් විස්තර ලබා දෙනවා. ඔබ ශුද්ධනාතම විශ්ව මාතාවගේ පීඨ ආශිර්වාදේ ආරක්ෂා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. WhatsApp එක කරලා සම්බන්ධ වෙන්න. කේන්ද්‍ර පරීක්ෂා කරන මිල ගණන් කීයද කියලා මැසේජ් එකක් දාලා තියන්න. ඔබට අනිවාර්යයෙන්ම ඔබේ කේන්දරේ පරීක්ෂා කරලා ඔබට අනාගතේ වෙන්න තියෙන දේවල් වර්තමාන තත්ත්වයේ සහ ජීවිතේ ගොඩේන ආකාරය ඔබට පැහැදිලි කර දෙනවා. ඔබ ශුද්ධනාතම තෙරුවන් සරණයි.